නම් මෙහෙම රීනේම් කරලා කැමරා ටික පුතේ ඔන් කරමු. අතිෂා, උනිති, තෙනුකි, විවාසා, අමාෂා, විචක්ෂණා, සිනේජා, යෂ්මි, right. දරුවනේ අපි එන යම් පාඩමට අපි දැන් මේ වෙනකොට පුතේ අපි ඉන්නේ 6 වෙනි පාඩමේ අවසාන භාගයේ. තව සද්දයකින් මේ පාඩම අවසන් වෙනවා. 7 වෙනි පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. මේ වෙදි 7 වෙනි පාඩමේ නිබන්ධනය දැන් ඔයාලගේ ගෙදරට ඇවිල්ලා තියෙන. මම දැක සමහර අය අපිට මැසේජ් දාලා තියෙන, ස්ක්‍රීන්ෂොට් එහෙම දාලා තිනවා. නිබන්ධන ගොඩක් හරි ලැබිලා. නිබන්ධනයේ පිටකවරෙත් හරි ලස්සනයි කියලා සමහර කට්ටිය දාලා තියෙනවා මම දැක්කා. මොකද නළුවෙක් ඉන්නකොට සාමාන්‍ය හරි ලස්සනයි. එතකොට මොනවාද අපි දැන් පුතේ 6 වෙනි පාඩමේ තමයි ඉන්නේ. දැන් අද රැට පුතේ සාකච්ඡා කරනවා අපි 11 වසරේ 4 වෙනි පාඩම සහ 5 වෙනි පාඩම රැපිඩ් ක්ලාස් එකේ අද රෑ 10ට. ඒකෙන් අපි 11 වසරේ සාකච්ඡා කරන්න අවසන් කළා. 10 වසර පැත්තට ආපහු යනවා. 10 වසරේ ප්‍රශ්න පත්‍ර කීපයක් අපි සාකච්ඡා කරනවා ලබන සතියේ ඉඳලා. තාමත්ම වෙනස් විදිහට. ඒ නිසා හැමෝම ඒකට ලෑස්ති වෙන්න. ඉතින් 10 වසරේ ටික නැවත වතාවක් මුලින් ඉඳන් මතක් කරගන්න. දැන් අපි කලින් කරේ 10 වසරේ පාඩමෙන් පාඩම මතක් කරා. දැන් පාඩෙන් පාඩම මතක් කරලා ඉවරයි. දැන් 10 වසරේ අපි පටන් ගන්නවා ආපහු මුල සිට රිවිෂන් එකක් විදිහට 10 වසර ටික මතක් කරගෙන ඉන්න. 10 වසර ටික ගොඩාක් අර වැදගත්. දැන් අලුතින් ආපු ළමයි ගොඩාක් කට්ටිය අහලා තිබ්බා 10 වසර ටික ආවරණය කරගන්නේ කොහොමද කියන එක. ඒකට ලබන සති ඉඳන් 10 වසර ආවරණය කරගන්න පුළුවන්. හොඳට පේපර්ස් ටික අපි වල තියෙන හැමෝට ගෙවල් වලට. ඉතින් අනිත් ටික අපි ගන්න පුළුවන් වෙබ් එකෙන්. හරි? right. මේ පුතේ අපි ගිය සතියේ සාකච්ඡා කර 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව. 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සර් විභාගයේ ලකුණු එකත් කියන්නම්කෝ. එකත් කියන්නම්කොනේ. පුතේ මේ අපි දෙවෙනි වාරට අදාළව අපේ ක්ලාස් එකේ එක්සෑම් එකක් පැවැත්තුවා. ජූලි 25 ඉඳන් ජූලි 30ක වෙනකන් සතියක් පුරාවට අපි 6 ක්ලාස් ශ්‍රේණි ළමයින්ගේ එක්සෑම් එකක් පැවැත්තුවා. ඒකේ මේ වෙනකොට පුතේ ඇත්තටම ප්‍රතිඵල අපට ලැබිලා තියෙන. ලැබුණා අපි අඟහරුවාදාදී ලැබුණා. හරිද? අඟහරුවාදා ලැබුණා නම් අපට නොදී මොකද්ද පොල් ගෑවාද? නැත. පුතේ අපි ගිය සෙනසුරාදා ඒ කියන්නේ අගෝස්තු 1 වෙනිදා පොඩි ප්‍රවර්ධන කටයුත්තක් කරා. දෙවෙනි වාර විභාගයේ ලකුණු අඩු ළමයින්ට තුන්වෙනි වාර අපි පන්තිට එන්න කියන යෝජනාව කරමින් පුතේ වීඩියෝ එකක් අපි දැම්මා. ඒකට ලොකු ප්‍රතිචාර තියෙනවා මේ වෙනකොට. ගොඩාක් මැසේජ් අපට ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක අපි ටිකක් කාර්ය බහුල නාපුතේ අපි වැඩ කරන ළමයි සහ මම ඒවට ප්‍රතිචාර දක්වද්දී. මොකද එක මැසේජ් එකක් වුණාට ඒක ආයි නැවත chat එකක් වෙනවනේ. ඒක මැසේජ් එක chat එකක් වෙනවා. ඒතකොට ගොඩක් පුතේ වෙලාවක් යනවා එක මැසේජ් එකක් ක්ලෝස් කරගන්න. ඒ නිසා මේ ලොකු වැඩ කොටසක් අපිට කරන්න උනා. මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසි අපි. ඒ වැඩ කටයුත්තත් එක්ක හෙටින් අවසන් වෙනවා ඒක. ඉතින් ඒ නිසා තමයි අපිට ඒ ලකුණු ටික ඔයාලා දෙන්න බැරි වුණේ. දෙන්න බැරි හේතුව තමයි ඔයාලා දන්නවා මම ඔයාලට කිව්වා අපේ ළඟත් ප්‍රගති වාර්තා පොතක් ඔයාගේ අප්ඩේට් කරනවා. අපි පළවෙනි වාර විභාගයේ තිබ්බා. ඒකේ ලකුණු කීයද කියලා අපි දාලා තියෙන්නේ. දැන් ඔයාගේ නම ඉස්සරහින් දෙවෙනි වාර විභාගයේ ලකුණු කීයක් ගත්තද කියන එක අපි අපේ Excel එකේ අප්ලෝඩ් කරගන්න ඕනේ. ඒතර තමයි අපිට ඔයාගේ දියුණුවක්ද ලොස් එකක් තියෙන කියලා බලා ගන්න. ඒකට පොඩි කාලයක් යනවා. අපි විශ්වාස කරමු සමහර අඟහරුවාදා සවුන්දා වගේ වෙද්දී අපි ලකුණු දෙන්න පුළුවන් වෙයි. ඔය මරණීය තරජන එල්ල කරමින් ලකුණු අහපු සමහර ළමයින්ට අපි වෙනව ගිහිල්ලා බලලා
එයාලට පිළිතුරු පත්‍ර අපි යවලා තියෙන්නේ දුන්න වෙලෙම මරණීය තරම් දුන්න නැත්තම් සර් බලාගත්ත හැකි හොඳේ දන්නෝනේ මම අහවලාගේ ළමයා අර එහෙම තර්ජන පුතේ ආපුවට සාමාන්‍ය එවලෙම මම අපේ අයට කියලා තියෙනවා මේ ප්‍රතිචාර දක්වන්න කියලා නැත්තම් පුතේ ජීවිත කොට කරගන්න බෑනේ දැන් දෙදරුපියා වෙනලා ඒ නිසා මේ මතක තියාගන්න පුතේ සඳුදා අඟහරුවාද වෙද්දි හැමෝටම දෙන්න දැන් හැමෝම මරණ තර්ජන එල්ල කරමින් මෙසේජ් එවන්න එපා මේ සඳුදා අඟහරුවාද වෙද්දි හැමෝටම දෙන්නම් ඈ මුතු මොකෝ සර් දැන් කොහොමද බිසීනේ අලුත් නංගිත් ඉන්න ඕනේ කියලා දාලා තියෙනවා yes yes තොවෙක්ද පුතෙක්ද අවසාන දු ඊට පස්සේ පුත්තු හරි එතකොට මතක තියාගන්න පුතේ මතක තියාගන්න අපි සෞන්දර්යකාරවද වෙද්දී ඔයාලට පුතේ ලබා දෙන්නම් ලකුණු ටික කොහමද කියන එක හරි එතකොට අපි යන් දැන් ක්ලාස් එකට පුතේ අද කතා කරනවා අපි නිදහසෙන් පස්සේ ලංකාවේ සංවර්ධනය මොනාකාර සෙනොලි ක්‍රියාත්මක වුණේ කියන එක. දෝනි නිදහස ලැබෙන්නේ පුතා 1948 නේ. නිදහසෙන් පස්සේ අපි ගමු නිදහසෙන් පස්සේ පුතේ 2024 වෙනකන් කාලය 2024 අවුරුදු 76ක් කාලයක් පුතා. මේ නිදහසෙන් පස්සේ වසර 76ක කාලය ලංකාවේ රාජ්‍ය පාලනය කරේ නැත්නම් ආණ්ඩුව පුතේ පාලනය කරේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක්. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. වෙන වෙන නම් වලින් ආවට ඒගොල්ලෝ රට පාලනය කරේ. එතකොට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 76ක කාලයක් අපේ රට පාලනය කරද්දී ඒ ධනවාදී කඳවුර පුතේ මූලික කරගෙන අපේ රටේ රාජ්‍ය පාලනය අවුරුදු 76ක් පුරාට ක්‍රියාත්මක වුණා. ඒ අවුරුදු 76ක කාල සීමාව තුළ ලංකාවේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ලංකාවේ විවිධ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරා. අපි මේ කොටසෙන් පුතේ සාකච්ඡා කරන්නේ අන්න මේ කාල සීමාව තුළ මේගොල්ලෝ ඇති කරපු සංවර්ධන වැඩ ක්‍රියාමාර්ග මොකක්ද කියන එක තමයි අපි මෙන්න මේ පාඩමට සාකච්ඡා කරන්නේ. ඇයි මම මේ 2024 කියලා කියන්නේ? 2024න් පස්සේ පුතේ ඔයාලගේ අම්මලා තාත්තලා ආණ්ඩුව වෙනස් කරානේ. 2024 නම් පුතේ දැන් 2026 වෙනකන් තියෙන්නේ පුතේ වෙන ආණ්ඩුවක් NPP. එක සමාජවාදී. හරිද? ධනවාදී කඳවුරෙන් සමාජවාදී කඳු ලංකාවේ දේශපාලන බලය ගියා. right? දැන් තියෙන්නේ සමාජවාදී එකක්. අපි සමාජවාදී කියන්නේ මොකක්ද කතා කරමු? ඔයාලගේ 8 වෙනි පාඩමේ අවසාන භාගයේදී. හරිද? සමාජවාදයෙන් උගන්වන්න තියෙන ඔයාලට 8 වෙනි පාඩමේ අවසාන පිටුවේ ඇති. හරිද? එතකොට දැන් මෙන්න පුතේ එක්සත් ජාතික පක්ෂය සහ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රටේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රටේ මොන වගේ සංවර්ධන කටයුතුද සිදු කරේ? දැන් 1815 ඉංග්‍රීසීන් අපේ රට අත්පත් කරගෙන අපේ රටේ රාජ්‍ය පාලන බලය ඉංග්‍රීසීන් පවත්වාගෙන යද්දී ඒගොල්ලෝ අපේ රටේ වැව් අමුණු හැදුවේ නෑ. වැව් අමුණු පුතේ අලුත් තැලියා කරේ නෑ. සංවර්ධනය කරේ නෑ. ඒගොල්ලෝ මොකද්ද කරේ? එංගලන්තයෙන් ගේන භාණ්ඩ ටික ලංකාවේ අලෙවි කරලා මුදල් ඉපෙව්වා. ලංකාවේ භාණ්ඩ ටික එංගලන්තයට පටවලා ලාභ ඉපෙව්වා. මේක තමයි එංගලන්තයේ විසින් නැත්නම් බ්‍රිතාන්‍යය විසින් ලංකාවේ ඉඳගෙන අවුරුදු 133ක කාලයක් කරේ. අවුරුදු 133ක් පුතේ ඉනුකී අපේ රටේ පාලන බලය මේගොල්ලෝ ලබා ගනිමින් අපේ රටේ වැව් අමුණු පුතේ විනාශ වෙලා පන්සල් ටික පුතේ විනාශ වෙලා කෘෂිකර්මාන්තයේ පුතේ විනාශ වෙලා මෙහෙම තිබුණු කාලයක තමයි 1948 අපිට නිදහස ලැබෙන්නේ. ඒතර 48 නිදහස ලැබෙද්දී අපේ රටේ පත්වෙච්ච රාජ්‍ය නායකයින්ට පුතේ සිදු වුණා අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න ඔක්කොටම කලින් පුතේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න. මොකද ආර්ථිකය දියුණු කිරීමේ කෑල්ලක් තමයි කෘෂිකර්මාන්තය දියුණු කරනවා කියන එක.
මිනිස්සුන්ට කන්න පුතේ ආහාර තියෙන්න ඕනි. මිනිස්සුන්ට කන්න පුතේ හාල් ඇටේ තියෙන්න ඕනි. එළවලු පළතුරු ටික ධන ධාන්‍ය පුතේ තියෙන්න ඕනි. ඊට පස්සේ මිනිස්සුන්ට රටේ ආර්ථිකය වෙනුවෙන් කර්මාන්ත වෙනුවෙන් මහන්සි වෙන්න ඇඟට පුතේ හයියක් තියෙන. ඒස අපේ රටේ පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම මුල් කාල සීමාව වැඩි අවධානයක් යොමු කරේ ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න. පුතේ 1929 දී ඇති වෙනවා මොකද්ද ලෝක ආර්ථික පරිහානියක්. මේ 1929 ලෝක ආර්ථික පරිහානියක් ඇති වෙන්නේ පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙස. මේ පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකෙම ආර්ථිකය පරිහානියට පත්වෙච්ච වෙලාවේ ඉංග්‍රීසින් කල්පනා කරා ලංකාවට භාණ්ඩ ගෙනෙන එක පාඩුයි. ඒ නිසා ලංකාවේ ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ. ඉංග්‍රීසීන් භාණ්ඩ ආනයනය කරන එක පැත්තකින් තියලා ලංකාවේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මෙන්න මේ කාලේ තමයි පුතේ ඩොනමෝර් එන්නේ. 1931 ඉඳලා 1947 වෙනකන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය. මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ මං කිව්වා කාරක සභා පුතේ 7ක් පත් කරගන්න ඕනේ. කාරක සභා 7ක්. ඔය කාරක සභා 7 ඉන්නේ කවුද? ලාංකිකයෝ පුතේ. විශේෂයෙන්ම සෙනොලි මේ හිටිය පුතේ කවුද? කෘෂිකර්ම සහ ඉඩම්කාර සභාව හිටියා. කවුද මේ සරණේ? ඒ තමයි කවුද? ඩී.එස්. සේනානායක මහත්තයා. කණ්ඩංගර මහත්තයා අධ්‍යාපනයේදී සෞඛ්‍ය පුතේ පානබොක්ක මහත්තයා ඉද්දී මේ වගේ ඩී.එස්. සේනානායක මහත්තයා පුතේ හිටියා කෘෂිකර්ම සහ ඉඩම්. දැන් 1921 ඉඳලා 47 වෙනකම් අපේ රටේ දැවැන්ත වශයෙන් කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරන්න ඩී.එස්. සේනානායක මහත්මයා වැඩ කටයුත්තක් ආරම්භ කරා. මේ කාලේ පුතේ වීවගාව මහා වේගයෙන් ව්‍යාප්ත වුණා. ඩී.එස්. සේනානායක මහත්තයා අරගෙන ගියපු මේ කෘෂිකාර්මික සංග්‍රාමය අපේ රටේ ආර්ථිකය පුතේ දියුණු කරන්න වෙනස් කරන්න මහා පිටුබලයක් වුණා. දැන් වීවගාව පුතේ හැමතැනම කරන්න බෑනේ. දැන් විචක්ෂණාලගේ මහනුවර වීවගා කරන්න පුළුවන් පුතේ පොඩි භූමියක. සමතල අබ්බුයින් පුතේ අඩුයි නෑ නෙවෙයි අඩුයිනේ. පොඩි ප්‍රමාණයක පුතේ. හැබැයි අනුරාධපුර පොළොන්නරුවේ පෙනෙන තෙක් මානයේ පුතේ සමාන්තර පොළව. කිලෝමීටර් ගණන් පුතේ. දැන් ওই සමහර කට්ටිය කැමති නෑ පුතේ අනුරාධපුර පොළොන්නරුවේ ඩ්‍රයිවිං කරන්න. ඇයි? පාර පේන තෙක් මානේ පුතේ කෙලින්. කෙලින් පාරක ඩ්‍රයිව් කරන එක ලේසි නෑ පුතා. බෝරින්, කම්මැල්, නිදිමතයි. ටිකක් වංගු එහෙම තියෙන පොඩ්ඩක් විදත්යක් තියෙනවනේ. මේක පුතේ හිම නෙවෙයි. මෙහි ඉඳන් කිලෝමීටරයක් බලන පාර කෙලින්. හරි? ඉතින් නිදිමතයි හරි අමාරු ඩ්‍රයිවිං කරන පුතේ ඒ වගේ තැන් වල. දැන් හයිවේ එහෙමත් ගොඩක් කට්ටියක් කැමති ඒකනේ. පාර කෙලි. හරිද? එතකොට මතක තියාගන්න පුතේ, රයිට්? මතක තියාගන්න ඩී.එස්. සේනානායක මහත්මයා අර තනිතලාබිම් තියෙන අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශිත වියලි කලාපය තුල ගොවි ජනපද ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සාහ ගත්තා. ඇයි මේ වියලි කලාපය තුල ගොවි ජනපද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ? එහෙම ආරම්භ කරන බලපාපු හේතු කාරණා කීපයක් තියෙනවා. වියලි කලාපය තුල ගොවි ජනපද ආරම්භ කිරීමේ අරමුණු කීපයක් පුතේ තියෙනවා. මොනවාද පුතේ අරමුණු? රිත්මී ලංකාවේ අදත් වැඩිම ජනගහනයක් ඉන්නේ පුතේ වියලි කලාපේ නෙවෙයි තෙත් කලාපේ. තෙත් කලාපේ කියන්නේ මධ්‍යම කඳුකරේ අර පැත්තෙන් පුතේ බස්නාහිර තෙත් කලාපේ. සබරගමුවේ තෙත් කලාපේ. පුතේ වැඩි බහුතරයක් ලංකාවේ ජනගහනය ඉන්නේ මේ පළාත්වල. අර පැත්තේ ගාල්ලේ මාතර වැඩි ජනතාවක් පුතේ ඉන්නේ තෙත් කලාපික ප්‍රදේශය තුල. වියලි කලාප පුතේ අඩුයි. අනුරාධපුරයේ පොළොන්නරුවේ හම්බන්තොට මොනරාගල අඩුයි ජනගහනය. භූමිය ලොකුයි පුතේ. හැබැයි ජනගහනය අඩුයි. දැන් සමහර මොනරාගල හම්බන්තොට අනුරාධපුරේ අම්පාරේ පොළොන්නරුවේ මිනිස්සුන්ට පුතේ තියෙනවා එක්කෙනාට අක්කර 50 100.
අක්කර 50ක් 100ක්. හැබැයි පුතේ මහනුවර හරි කොළඹ හරි කෙනෙක්ට පුතේ අක්කර දෙකක් තිබ්බනම් පරම්පරා ගානක් ගොඩ. අක්කර දෙකක්. අර මිනිස්සු පුතේ අක්කර 50ක් 100ක් තිබිලා පරම්පරාවක් තියා ඒ මනස කොට එන්නත් බෑ. හරිද? ඒ මනුස්සර කොට යන්නත් බෑ. ඒ නිසා මතක තියාගන්න මෙස්සරණි වැඩි ජනගහනයක් ඉන්නේ පුතේ තෙත් කලාපේ. DS සෙනග මහත්මයා කල්පනා කරා මේ තෙත් කලාපේ වේගයෙන් ජනගහන තදබදේ වැඩි. මිනිස්සු ඉන්නේ පුතේ පර්චස් 1 2 ඉඩම් වල. හරිද? පර්චස් 1 2 ඉඩම් වල. right? මහත්යට නෝනත් එක්ක පුතේ කේන්තියක් ගිහිල්ලා අඩිය උස්සලා ඈබම් වල යෝධියේ කියන්නවත් බෑ. ඇයි? අල්ලපු ගෙදරට ඇහෙනවා. හරිද? අල්ලපු ගෙදරට ඇහෙනවා. ඒ නිසා මිනිස්සු ඉන්නේ පුතේ තෘප්තියෙන් නෙවෙයි. තෘප්තියකින් නෙවෙයි පුතේ ඉන්නේ. ජනගහන තදබදේ වැඩි. ජනගහන තදබදේ වැඩි වෙද්දි පුතේ රැකියා හිඟයක් තියෙනවා. ජනගහනේ වැඩි කියන රැකියා හිඟිය තියෙනවා පුතේ. මිනිස් වැඩනා කියලා පුතේ රැකියා අවස්ථා නිර්මාණය වෙන්නේ නැහැ. රැකියා හිඟයක් තියෙනවා. ඒ නිසා ඩීඑස් මහත් කල්පනා කරා තෙත් කලාපේ ඉන්න මිනිස්සු ටික වීරි කලාපේ කියලා පදිංචි කෙරෙව්වොත් එහෙම වෙයි ජනගහන තදබදේ අඩු කරන්න පුළුවන්. රැකියා හිඟි අඩු කරන්නත් පුළුවන්. හරිද? ඒ වගේම රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්නත් පුළුවන්. මිනිස්සු තෙත් කලාපෙන් ඇවිල්ලා වීරි කලාපේ නැවතිලා පුතේ වගා කරන්න ගත්තම මොකෝ වෙන්නේ? වගා කරන්න ගත්තම් පුතේ රටේ ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. මිනිස්සුන්ට කන්න පුතේ ආහාර තියෙනවා. මිනිස්සුන්ට අවශ්‍ය මුලින්ම පුතේ ආහාර බඩ පුරවගෙන ඕනි හැමදේම කරන්න. මේ දැනුත් පුතේ සමහර කට්ටිය නේද අම්මට කියලා කවෝ ගන්න. මේ දැනුත් ඉගෙන ගන්නත් පුතේ ආහාර ඕනි. මං එපා කියන්නේ කන්න. හිර කරගන්න තෝ කන්න. එතකොට අන්න පුතේ සේනානායක මහත්තයා කල්පනා කරා මොනවා කරන්නද පුතේ රටේ ආහාර නිෂ්පාදනය කරන්න ඕනි. දැන් අපේ රටේ හිටපු රාජාණ්ඩු පාලන කාලයේ තුල අපේ රටේ පාලක රජවරු පුතේ අපේ රටේ හැදුවා වැව් කීයක්ද? වැව් පුතේ 32000ක් හැදුවා. එසේ මෙසේ නෙවෙයි ඈ. වැව් කීයක්ද? 32000ක් හැදුවා. 32000ක් පුතේ පොඩ්ඩක් නෙවෙයි ඈ. 32000ක් හැදුවා. දැන් කීයක් විතර ඇද්ද සර්? කීයක් විතර? 30000ක්? 32000න්? 31000ක්? අමෙත් සරණි අපරාධ කියන්න බෑ මැනිකේ. දැන් තියෙන්නේ බං 14000යි. 18000ක්ම විනාශ කරලා. 18000ක් විනාශ කරලා තියෙන්නේ. දැන් ලංකාවේ තියෙන්නේ පුතේ වැව් 14000යි. ඒ 14000ත් ප්‍රමාණවත්. අලුතෙන් හදන්න ඕනෙත් නෑ. හදන්න තැන් ඇත්තෙත් නෑ දැන්. දැන් ඔය ගම්පහ පුතේ වගුරුබින් ගොඩ කළා තමයි ඔය ඔක්කොම ගෙවල් හදලා තියෙන්නේ. අර පැත්තේ පුතේ චූටි වැස්සක් ගියත් කඳුකරේට ගම්පහයට වෙනවා. ගම්පහ මිනිස්සු හැම වෙලාවෙම පුතේ බෝට්ටුයි ජැකටුයි අතේ තියන් ඉන්නේ. මොන මොහොතේ යට වෙයිද දන්නේ නැහැනේ. ඒ නිසා ගම්පහාර වගේ ප්‍රදේශ පුතේ ගොඩක් ලංකාවේ බොහෝ ප්‍රදේශ පුතේ ඒ නාගරීකරණයත් එක්ක වැව් විනාශ වුණා. සමහර අය විනාශ කරා. දැන් තියෙන 14000. හැබැයි එකක් ප්‍රමාණවත් පුතේ වර්තමාන කෘෂිකාර්ය මාත්‍ර එකක් ප්‍රමාණවත්. ඒ 14000ේම ජලය පිරෙන්න තියෙන වැඩි තියෙන්නේ. 14000ේම දින 365ේම ජලය පිරලා තියෙනවා නම් අපේ රටේ ආර්ථිකය බොහෝ සෙයින් පුතේ වෙනස් වෙනවා. ගොවිය සතුටින් වාර 3ක් පුතේ කන්න 3ක් වගා කරන්න පුළුවන්. දැන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වගා කරන පුතේ කන්න 2යි. කන්න 3ක් වගා කරන්න පුළුවන් නොත් එහෙම මිනිස්සු හරි සතුටින් මොකද අතිරික්තයක් නිෂ්පාදනය වෙනවා. එතකොට සේනානායක මහත්තයා කල්පනා කරා මේ රජරට තියෙන වැව් අමුණු ටික ප්‍රතිසංස්කරණය කරගන්නත් පුළුවන් මිනිස්සු මේකේ පදිංචි වුණාම. දැන් රජරට අනුරාධපුරයේ පොළොන්නරුවේ තියෙන වැව් ටික හැදුවා වැඩක් නැහැ. ඒවායේ වගා කරන ගොවියෝ නැතුව. ඒසා කල්පනා කරා තෙත් කලාපේ මිනිස්සු අනුරාධපුරයේ පොළොන්නරුවන් ගිහිල්ලා පදිංචි කරවලා ඒ වැව් අලුත් වැඩියා කියලා දීලා ඒවායේ වගා කරන්න. දැන් පුතේ
මෙහෙම පදිංචි වුණාම තෙත් කලාපේ ඉඩම් හිඟයක් නැහැ. ඉඩම් හිඟයක් නැහැ. මිනිස්සුන්ට පුතේ තෘප්තියක් තියෙනවා. පුතේ මිනිස්සෙක්ට ජීවිතේ Tamanට ලැබෙන නිදහස්ම තැන කොහෙද? තමන්ගේ පුතේ ගෙදරනේ. තමන්ගේ ගෙදරනේ පුතා. රිත්මිලා උදේ ගිහිල්ලා හවස වෙනකම් පුතේ තැම්බි ඉඳලා ගෙදර ආපු ගමන් විචක්ෂණාලේ සපත්තු දෙක පුතේ යනවා ඔළුවට උඩින්. තයි එක පුතේ ගවලා රැක් එකේ මෙහෙම රැක් එකේ ඊට පස්සේ ගවුමත් ගවලා පුතේ ගුලි කළ ගහනවා අස්සක. right මේස් දෙකත් පුතේ ගුලි කළා තව කොයි හරි අම්මා පස්සෙන් එන්න ඕනේ පොල්ලත් අරගෙන ආයි අර ටික තිබිච්චෙන් තියහන් කියන්න. අම්මගේ ෆ්ලවර් ජම්ප් එන්නේ මේ වෙලාවට තමයි. හරි. එතකොට මොකද වෙන්නේ? ආපු ගමන් පුතේ වොෂ් එකක් දැම්මා. right සමහර උන්දර පුතේ ඇඳුම් මාරු කරන්නෙත් නෑ පයින්ව ඇඳට. ඔහේ පුතේ පොඩ්ඩක් වෙලා නිදහසේ ඉන්නවා. ඇයි ඒ? Tamanta ජීවිතේ නිදහසින් සහ සැහැල්ලුවෙන්ම ඉන්න පුළුවන් තැන පුතේ වාගේ ගෙදර. මහපාරේවත් ඉස්කෝලේවත් ක්ලාස් එකේවත් වෙන කොහෙවත් නෙවෙයි. ඒ නිසා ඔයා සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්න එකම තැන පුතේ වාගේ ගෙදර. ඒ නිසා ඒ ඉන්න තැන පුතේ ඒක තෘප්තිමත්ව ඉන්න පුළුවන් පරිසරයක් වෙන්න ඕනේ. ඒ පරිසරය හදාගන්න නම් පුතේ මිනිස්සුන්ට ඉඩකඩ තියෙන්න ඕනේ. ඉඩකඩ අඩුමතර පුතේ පර්චස් 10ක් 15ක්වත් තියෙන්න ඕනේ. එතකොට තමයි මෙත්සරණේ මනුස්සයෙක්ට තෘප්තියක් තියෙන්නේ. හරිද? තෘප්තියක් තියෙන්නේ. ඒ නිසා සෙනොලි ඩී.එස්. සෙනග මහත්තයා කල්පනා කරා අරමුණු කරගත්ත පුතේ මෙන්න මේවා. විභාගයේදී අහන්න පුළුවන් ඩී.එස්. සේනානායක මහතා රජරට ගොවිජන පද ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණු පුතේ මොනවාද කියලා. අරමුණු මොනවාද? අරමුණු පුතේ 4යි. මොනවාද පුතේ සිනේජා අරමුණු? එකක් තමයි තෙත් කලාපයේ ඉහළ යමින් පවතින ජනගහන තදබදය හා රැකියා හිඟ අඩු කරන්න. 2 ආහාර නිෂ්පාදනය වැඩි කරන්න. 3 වියලි කලාපයේ ඇති වැව් සංවර්ධනය කරන්න අලුත් වැඩියා කළා ආර්ථික සංවර්ධනයක් කරන්න. 4 ජනගහන තදබදය ඉඩම් හිඟය අඩුකොට තෘප්තිමත් ගොවේ පරපුරක් නිර්මාණය කරන්න. මෙන්න පුතේ අරමුණු 4. මේ අරමුණු 4 මූලික කරගෙන තමයි ඩී.එස්. සේනානායක මහත්මයා ගොවිජන පද ව්‍යාපාරයක් පුතේ රජරට ආරම්භ කරේ. ඩී.එස්. සේනානායක මහත්මයා රජරට ගොවිජන පද ව්‍යාපාරයක් ආරම්භ කිරීම එක මේ යෝජනා ඇතුලේ තිබ්බට මේක පුතේ රිත්මී ලේසිද? මේක ලේසි නෑ. විචක්ෂණාට කියනවා නුවර ඉඳන් නැත්තම් මෙස්සනට කියනවා මාතලේ ඉඳන් ගිහිල්ලා ඉන්න අනුරාධපුරේ. හම්බෝ මේ පූජනේ යන්නේ ඇයි? වතුර ටිකක් බොන්න බෑ වතුර කිව්ලයි. ගිනි ගහන් රශ්නි ජීවත් වෙන්න බෑ සයුරු. ඒසා කැමති වෙන්නේ නෑ. හරිද? කැමති වෙන්නේ ඒක ලේසි නෑ පුතේ. යෝජනා ගේන්න පුළුවන් සරල නෑ. ඒක සරල නෑ. හිතන්නකෝ ඔන්න කවුද? අපි ගමු සයුරුව. සයුරු ගමු. hina වෙවි ඉන්නේ. හරිද? දැන් හිතන්න. ඔන්න සයුරු ඉන්නේ පුතේ තෙත් කලාපේ. හරිද? සයුරු ඉන්නේ තෙත් කලාපේ. දැන් සයුරට මං යෝජනා කරනවා මොනවා කරන්න කියලාද? සයුරට මං කියන සයුරු ඔයා අනුරාධපුරයට යන්න. හරිද? අනුරාධපුරයට යන්න. අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරේ ජීවත් වෙන්න. ගැට හැත්තේ සයුරු කල්පනා කරනවා යකෝ මං අනුරාධපුර පළකෝ. බෑ. මම කියනවා සයුරුට සයුරු ඔයා අනුරාධපුරයට යන්න මං ඔයාට මෙන්න මේව දෙනවා. මම තමයි ඩී.එස්. සේනානායක ඩී.එස්. සේනානායක. හරිද? මම සයුරුට දෙන මොනවාද?
මෙන්න මේ දේවල් දෙනවා පූජනීය. මොනවද දෙන්නේ? පුතේ කාලිංග මාගලා රජ රත්පත්වලට පස්සේ 1215 ඉඳලා මේ අපි කතා කරන කාලේ දක්වා අවුරුදු 700ක් විතර කාලයක් රජරට පුතේ වල් බිහි වුණා. ඒ වගේ පුතේ ඒ කාලේ පැලතිවිච්ච අවුරුදු 700ක් වෙද්දී රූක්ෂ ගස් වෙලා. තෙත් කලාප මිනිස්සුන්ට පුතේ වීලි කලාපෙට යන්න කිව්වට ඒ වගේ පුතේ ගිහිලා ජීවත් වෙන්න බෑ තියෙන්නේ වනාන්තර. කුඹුරු තමයි වැව් තමයි වනාන්තර. මම මොකද කියන්නේ? මං කියනවා සයුරු ඔයා බය වෙන්න එපා පැටියෝ. ඔයාට මම ගොඩින් අක්කර 2යි මඩින් අක්කර 2යි දෙනවා. ගොඩින් අක්කර 2යි මඩින් අක්කර මේ දීලා. දැන් සයුරු ගැට හැත් තියෙන්නේ පුතේ පර්චස් 5ක ඉඩමක. හිච්චන් කිතර ඉඩමක ඉන්නේ. හයියෙන් කිවිසුමක් යන්නත් බෑ. අල්ලපු වෙලට පුතේ එනවා. ඒද කුණු පොඩ්ඩක් පුච්ච ගන්නත් බෑ දුම ගියා කියලා පුතේ පොලිසිය යනවා. හරි? දැන් සයුරුට සයුරු ඔයා එන්න අනුරාධපුරේට. ගොඩින් අක්කර 2යි මඩින් අක්කර 2යි ඉඩම් ටික ඔක්කොම සුද්ධ කළා ඩෝසර් දාලා සුද්ධ කළා ගස් කොළන් ටික කපලා ඔයාට වන් දෙනවා. ඔයාගේ ගොඩ ඉඩමේ ගේකුත් හදලා දෙනවා ඔයාට. සයුරු කල්පනා කරනවා අප්පට සිරි. මම දැන් ඉන්නේ පර්චස් පාක් ඉඩමක. මට දෙන්නම් කියලා කියන පර්චස් පාක් නෙවෙයි අක්කර 2ක්. අක්කර 2ක් කියලා කියන්නේ පර්චස් 320ක්. අක්කර පද පර්චස් 160යි. පර්චස් 320 ඉඩමක් දෙන්නම් කියලා කියනවා. ඉඩම පර්චස් 320යි ඒ මදුර ගේකුත් හදලා දෙන්නම් කියලා කියනවා. අප්පට සිරි. එක්ක ගේකුත් දෙනවා අක්කර 4කුත් දෙනවා. ඉඩම ගාවට ඇලමාර්ගේ කපලා දෙන්නම් කියලාත් කියනවා. වතුර ප්‍රශ්නිකුත් නෑ. හරිද? ඊට පස්සේ ඒත් කල්පනා කරනවා සයුරු බෑ. ඒත් දැන් සයුරු හොයන්නේ මේක රිජෙක්ට් කරන්න හේතුමයි හොයන්නේ. සයුරු කියන මට බෑ. මට බෑ. මං ගන්න බෑයි. ගියපු ගමන් මොකෝ සල්ලි තියලා ජීවත් වෙන්න. මම ගිහිල්ලා ඕකේ ලන්දු ටික කපලා නියර බැඳලා වතුර හරවලා මාස 4මාර කීවිත අස්සන්නක් කියන්නේ වී වගා කරත් මාස 4මාරක් පහමුකෝ මං පස් කන්නේ ආදනිදි නේද? සයුරු කියන බෑ. මං කියන සයුරු කලවල වෙන්න එපා. ඔයා ගිහිල්ලා පළවෙනි අස්වැන්න නෙලනකම් මං ඔයාට මාසක දීමනාවක් දෙනවා. අප්පට සිරි. ඔන්න සයුරු දැන් ගිහිල්ලා අනුරාධපුරේ වගා කළ පළවෙනි අස්වැන්න නෙලනකම් ඩීඑස් මහත්මයාගේ මෙන්න මේ ගොවිජන පද ව්‍යාපාරයෙන් පුතේ මාසිකව දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. දැන් සයුරුට බෑ කියන්නත් බෑ. සයුරු දැන් ආයි කල්පනා කරනවා. එක්කෝ ගේකුත් දෙනවා අක්කර 4කුත් දෙනවා කැලෙත් කපලා දෙනවා දීමනාවකුත් දෙනවා පළවෙනි අස්වැන්න නෙල්ලකම්. දැන් මම මොකේද බෑ කියන්නේ? ඕපත් උනා. සයුරු කියනවා ඔය කැලේ ගිහිල්ලා බැරි වෙලාවත් ණයා ගැහුවා. ණයා ගැහුවා. එහෙම නැත්තම් මගේ ළමික් ලපටියෙක් එහෙම අසනීප වුණා. ඒ පොඩි උන්ට බේතක් හේතක් අරන් දෙන්නේ කොහොමද? මගේ ළඟ ඉන්නවා මෙහෙම පඩි පෙළ වගේ. එතකොට ඒ පොඩි උන්ට උගන්වන්නේ කොහොමද? හරිද? තනනම් සයුරට වහකෑ වගේ දැකලා තියෙන්නේ සර් මං හිතුවේ නෑ සර් වගේ බඩුවටක් මට කරයි කියලා. කමන්න ඔය අංකෝ. එතකොට සයුර කියනවා බෑ. මං කියනවා බය වෙන්න එපා. මම හැම ජනපදයකටම රෝහලක් හදලා දෙනවා. හැම ජනපදයකටම රෝහලක් දෙනවා. රෝහලක් වගේම හැම ජනපදයකටම පාසලක් හදලා දෙනවා. හරි. දැන් පුතේ බෑ කියන්නම් බෑනේ. ඉඩම් දෙනවා, ගෙවල් හදලා දෙනවා, ඇල කපලා දෙනවා, ඉඩම සුද්ධ කරලා දෙනවා. තමනත් පරිණස්සලකම් පුතේ දීමනාවක් දෙනවා මාසිකව, රෝහලක් හදලා දෙනවා, ඉස්කෝලයක් දෙනවා. දැන් ඉතින් බෑ කියන්න බෑනේ පූජනීය. බෑ කියන්න බෑ. සයුරු ඒත් කියනවා පුතේ අවසාන මොහොතේ ඒත් බෑ. මට ඒත් එන්න බෑ. ඇයි එන්න බෑ? ඔය අනුරාධපුරයේ පොළොන්නරුවේ ගිහිල්ලා
මමයි සුදම්යයි එකතු වෙලා හති දාගෙන කැලේ කපලා ඔය අක්කර හතර අස්වද්දයි. හරිද? ඕකේ ලැබෙන අස්වැන්න මොකක් අපි කන්නේ? කාටද විකුණන්නේ? කොහෙද විකුණන්නේ? මේ කැලේ. උග පොලක් තියනවයි කියන්නේ. මං කිනෝ බය වෙන්න එපා. බය වෙන්න එපා. හැම ජනපද කීපයක් එකතු කළා හදලා දෙනවා මොනවාද? ආර්ථික මධ්‍යස්ථානය. ඔයා නිෂ්පාදනය කරන එළවලු ටික ධාන්‍ය ටික අලෙවි කරන්න වෙළඳ පොලක් මං හදලා දෙනවා. අන්න පුතේ ආර්ථික මධ්‍යස්ථාන හදලා දුන්නා. දැන් පුතේ සයරට බෑ කියන්න පුළුවන්ද? දැන් පුතේ හැමදේම දෙනවා. හරිද? හැමදේම දෙනවා. දැන් ඉතින් සයරට තියෙන්නේ මරන්න ගෙනින හරක වගේ බෑ නොකිය දැන් ඉතින් සුදම්මියයි ළමයි 12 දෙනයි එක්කව කරගෙන අනුරාධපුරයේ ගිහිල්ලා පුතේ පැලක් අට පැල අර පැලේ ජීවත් වෙන්න තමයි. හරිද? hina වෙන්න එපා. ඒ කාලේ 12 නෙවෙයි 15ක් 20ක් ළමයි හිටියා. අහන්න ඔයාලගේ ආච්චිලා සීලාගේ. ඔය hina වෙනවා. දැන් උදාහරණයක් වත් ගන්න පුතේ ඒ කාලේ ගැලපෙන්නේ දැන් තමයි සාමාන්‍යයෙන් පවුලක එක්කෙනා දෙන්නයි. එක්කෙනා දෙන්නයි. හරිද? මේ පූජනේ එක්කෙනයි. එකා යකා වගේ පුතේ එක්කෙනයි ඉන්නේ. හරිද? දැන් ඒ කාලේ පුතේ සාමාන්‍යයෙන් පවුලක 10ක් 15ක් පුතේ 20ක් ඉන්නවා. හරි 20ක් විතර හිට පවුලුත් ඉන්නවා පුතේ. දැන් අපේ තාත්තගේ පවුලේ 14ක්. අපි අපේ තාත්තේ පවුලේ 8 වෙනියා. හරිද? ඒතර තාත්තා වල සමහර කට්ටිය මම දැකලත් නෑ. ඒක නම් වක් කියන පුතේ අම්මා. නේද? ඇයි අම්මවක් කියන්න ඕනේ ඊරෝෂ්? අම්මවක් කියන්න මොකුත් නෙවෙයි. අම්මවක් කියන්න මොකුත් නිසා නෙවෙයි පුතේ. අම්මලා සාමාන්‍යයෙන් හිතන් ඉන්නවා අම්මගේ පරම්පරාවේ කට්ටිය පෙර ආපු රත්තරන්. හරිද? අම්මගේ පරම්පරාවේ අය තමයි ලෝකේ ඉන්න සුපිරිම කණ්ඩායම. තාත්තගේ පැත්තේ ලෝකෙන පිත්තල මෙලෝරහක් නෑ. නේද? තාත්තයි පැත්තේ කට්ටිය පුතේ රිජෙක්ට්මයි. හරි? දැන් බැරි වෙලාවත් අම්මගේ පැත්තේ කාට හරි පුතේ උණක් කැම්බ්‍රීසාවක් කැස්සක් කිවිසුමක් ගියත් අම්මා පුතේ හදමලු බැඳගෙන අපිත් උස්සගෙන යනවා පුතේ බලන්න. හැබැයි තාත්තගේ පැත්තේ පුතේ කවුරු හරි මරණ මංචකයට ආවත් නෑ. එහෙම යන්න ඕනේ. හරිද? මරුණත් පුතේ යන්නේ කවද්ද? භූමි දාන කරන දවසට. අම්මා බැඳපු දවස් නම් අදින්නේ පුතේ අම්මගේ පැත්තට. අනේ ඉතින් තාත්තත් ඔළුව පාත් කරගෙන ඉන්නවා. ඉතින් ආයේ මේක රණ්ඩු වෙලා විසඳන්න පුළුවන් වැඩක් නැහැ. හරි? ඒ නිසා ඉතින් සමහර වෙලාවට බොහෝ ගෙවල් වල පුතේ වැඩිපුර ගනුදෙනු වෙන්නේ අම්මගේ පරම්පරාවත් එක්ක. තාත්තගේ පරම්පරාව කුණුබක්කිය. තාත්තා උඩින් පාත් වුණා වගේ කේස් එකක් තමයි තියෙන්නේ. අම්මා කසාද බඳින්න කලින් තාත්තට අම්මලා ඉඳලත් නැහැ තාත්තලා ඉඳලත් නැහැ සහෝදර සහෝදරියොත් නැහැ. තාත්තා උඩින් පාත් වෙලා ආවා. ඔය යන ගමන් අම්මා කසාද බැන්දා. දැන් තාත්තේ පවුලත් අම්මයි පවුල තමයි. හරිද? එතකොට අම්මා තාත්තත් ගනුදෙනු කරන අම්මයි පවුලත් එක්ක. එතකොට වෙන කවුරුවත් නැහැ. හරි? එම සීන් එකක්. ඒ නිසා තමයි මාත් පුතේ මාත් අපේ තාත්තගේ පරම්පරාවේ බොහෝතරයක් දෙනා මම දඳුරන්නේ නැහැ පුතා. ඔය ලොකු නෑ නේද? ලොකු තාත්තලා නැන්දලා ගොඩක් දෙනා මම දැකලත් නෑ. හැබැයි අම්මගේ පරම්පරාවේ බුදු අම්මේ අම්මගේ පුංචිලා නැන්දලා මාමලා බප්පලා මේ ළඟදී පුතේ ගියා මේ අපේ අම්මගේ මාම කෙනෙක් පුතේ අසනීපලා මම දැකලත් නෑ. මට වදේ යම් පුතේ යම් කියලා මම තික්කන් ගියා ඉතින් ගිහිල්ලා කියලා. හරි මම එදාම අයව දැක්කේ. හැබැයි තාත්තයි කවුරු අසනීපුනොත් එහෙම නෑ. ඒවට නෑ. අම්මගේ පැත්තේ පුතේ කාර හරි හෙම්බිරිසාවක් ගියත් අනිවාර්යෙන් බලන්න යන්න ඕනි. ඒක අනිවාර්යයි. හරිද? එතකොට නිකන් යන්නත් බෑ. අත පෙරෙන්න රඤ්ඤාන හිත පෙරෙන්න රඤ්ඤාන ඕනේ ඈ. ඒසා මතක තියාගන්න සයුරු හිතන්න එපා ඉච්චර. ඔන්න පුතේ හදවලු බැඳේ ළමයි පට අරන් පුතේ ගියා කොහාටද? අනුරාධපුරේට. අන්න පුතේ මතක තියාගන්න මේ ගොවි ජනපද ආරම්භ කිරීම පුතේ විහිළුවෙන් කිව්වත් මතක තියාගන්න ඩී.එස්. සේනානායක මහත්තයා මේ ආරම්භ කරපු ගොවි ජනපද ව්‍යාපාරය ලංකාවේ ආර්ථිකයේ පුතා
උඩු යටි කුරු කරා. මේක දැවැන්තම වැඩක්. මේක ශ්‍රේෂ්ඨම වැඩක්. කවුරු කරත් පුතේ අගය කළ යුතු වැඩක්. එදා ඊතු මෙම කරපු නිසා තමයි ඔය මින්නේරියේ ඔය කන්තලේ ඒ වගේ පුතා ඔය මහවැලිගඟ අසබඩ තියෙන පුතේ සියලුම කෘෂිකාරු ප්‍රදේශ සියල්ල පුතේ සරුසාර උනේ මෙතුමගේ මේ ගොවි ජනපද ව්‍යාපාර ප්‍රතිඵලයක් නිසා. පුතේ නිදහසට කලින් මෙතුම හැදුව ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාර කීපයක්. මින්නේරිය, කාගම. දැන් කාගම කිව්ව ගමන් පුතේ අපිට මතක් වෙනවා හාමුදුරුවෝ වහන්සේ කියන්නේ. අර බණ කියන්නේ කවුද? කාගම සිරිදම්ම හිමිද සිරිනන්ද හිමිද කවුද හාමුදුරුවෝ බුලත් කකා ඉන්නේ අර කෙට්ටු. සිරිදම්ම හිමිද කවුද නේ මට මතක නැහැ. නේද? අන්න හාමුදුරුවෝ කියන්නේ. ඒක කාගම් පුතේ. තව නාට්‍යදුව, බෙරගම, මිනිපේ, පරාක්‍රම සමුද්‍රය, රිදී බැඳි ඇල මේ වගේ පුතේ ගොවි ජනපද ගොඩාක් ආරම්භ කරා. සංගිලි කනදර උණච්චයි වගේ ප්‍රදේශත් ආරම්භ කරා. ඒ වගේම තමයි නිදහසෙන් පස්සේ පුතේ නිදහසෙන් පස්සේ තවත් ගොවි ජනපද 15ක් ආරම්භ කරා. මොනවාද? බත් බැඩිල්ල, දේවහූව, ගිරිතලේ, පානියන් කඩවල, ඉරිනමඩු, ගල්ඔය, කන්තලේ, සොරවර වැව මේ මහියංගනේ ඒවායෙත් පුතේ ආරම්භ කරා. ලංකාවේ ගොවි ජනපද බොහෝ ආරම්භ කරා. ගොවි ජනපද ආරම්භ කරලා තෙත් කලාපේ ජනතාව වියලි කලාපේ පදිංචි කරා. ඒ නිසා පුතේ ලංකාවේ කෘෂිකර්මාන්තය වේගයෙන් ව්‍යාප්ත වුණා. මිනිස්සුන්ගේ ජීවිතේ සතුටින් පුතා කන්න ආහාර ටික තියෙනවා. හරිද? කිසි ගැටලුවක් නැහැ. රැකියා හිඟයක් දැන් අඩු වුණා ඒක නිසා. මිනිස්සුන් වගාවක් කරලා කන්න පුළුවන්. දැන් මේ අපි කතා කරන කාලේ නිහාන් ගොඩක් මිනිස්සු ජොබ් කරේ නෑ පුතා. තෙත් කලාපේ හිටියත් ඒ මිනිස්සු කරේ වගා කරන එක. ඉතින් ඒ මිනිස්සුන්ට වියලි කලාපයට ගිහිල්ලා වගා කරන ලැබීම් පුතේ ඒ මිනිස්සු ලොකු උදව්වක්. ඒ සමතක තියාගන්න මහා දැවැන්ත පුතේ ක්‍රියාවලියක් තමයි මෙන්න මේ අපි කතා කරන ගොවි ජනපද ව්‍යාපාරය. ලංකාවේ දැන් ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. දැන් ආරම්භ කරන පුතේ කර්මාන්තපුර පමණයි. නේද? දැන් ගොවිතැන් කරන පුතේ කවුරුවත් නෑ. ඉගෙන ඉවරලා පුතේ කවදාවත් ඉනුකිලා, නෙතුකිලා, ඉරෝෂ්ලා ගොවිතැන් කරන්නේ නෑනේ. නේද? අම්මා තාත්තා උගන්වන්නේ දිනාදී ගොවිතැන් කරන්නේ නෙවෙයිනේ. නිසා ඔයාලා ඉගෙනගෙන පුතේ විවිධ වෘත්තීන් ව්‍යාපාර කරනවා. ලංකාවේ ඉස්සරහට ආරම්භ වෙන්නේ පුතේ කර්මාන්ත. කෘෂි කර්මාන්තයත් මේ වෙද්දි පුතේ ගොඩක් ස්මාර්ට් වෙලා තියෙන්නේ. ස්මාර්ට් වෙලා. ඒ නිසා අද ගොඩක් තාක්ෂණයේ භාවිතා කරන කෘෂි කර්මාන්තය කරන්නේ. අද ගොඩක් වෙලාවට පුතේ මඩ ගා ගන්නෙත් නෑ කෘෂි කර්මාන්තය කරද්දී. සියලුතේ තාක්ෂණය තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ නිසා මේ හැම දෙයක් කරාම පුතේ ලංකාවේ ආර්ථිකය බොහෝ සෙයින් වේගෙන් ව්‍යාප්ත වුණා. හරිද? ඒ වගේම තමයි මේ ව්‍යාපාරත් එක්ක ලංකාවේ ආරම්භ වෙනවා පුතේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක්. ඔයාගේ පුතේ විභාගයේදී අහන්න පුළුවන් මොනවාද මේ ලංකාවේ පළවෙනිම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය මොකක්ද කියන එක. මොකද්ද පුතේ බහුකාර්ය කියලා කියන්නේ? බහුකාර්ය බහුභාර්ය නෙවෙයි ඈ බහුකාර්ය. ආයිරෝෂ් මොකද්ද පුතේ බහුකාර්ය කියලා කියන්නේ? බහුකාර්ය කියන්නේ දරුවෝ කාර්යයන් ගොඩක්. ඒකේ පුතේ මාළු අල්ලන්න පුළුවන්, කෘෂි කර්මාන්තය කරන්න පුළුවන්, නාන්න පුළුවන්, බොන්න ගන්න පුළුවන්, විදුලි බල නිෂ්පාදනය කරන්න පුළුවන්, තව පොඩි වැව් පෝෂණය කරන්න පුළුවන්, නගර අලංකරණ වශයෙන් ජලය ගන්න පුළුවන්. මේ වගේ දේවල් තනුල්. අපි කියනවා එහෙම එකක් පුතා බහුකාර්ය පුතා. බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් තමයි මොකද ලංකාවේ පළවෙනිම ගල් ඔය. විභාගයේදී හයි පුතා ලංකාවේ පළමු බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය වනුයේ. ඒක තමයි පුතේ ගල් ඔය සංවර්ධන යෝජනා ක්‍රමය. එස මතක තියාගන්න පුතා අපේ රටේ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කිරීම අපේ රටේ ආර්ථිකය අනිත් පැත්ත හරවන්න පුතේ හේතු කාරණාවක් වුණා. අපි චුට්ටක් පුතේ ලියාගමු. චුට්ටක් ලියාගමු පුතේ. දැන් අලුතෙන් ආපු ළමයි ඉන්නවා පුතේ. මූණු ගොඩක් මට පේනවා. ඒ අලුතෙන් ආපු ළමයි ළඟ නිබන්ධන නැහැ. නිබන්ධන නැති එක දැන් ගැටලුවක් කරගන්න එපා අලුතෙන් ආපු ළමයි. ඒගොල්ලෝ පුතේ නිබන්ධන ටික ගන්න. නිබන්ධන ටික අරගෙන
මුද්‍රණය කරන දැන් ඔයාලටත් ඒවා ගෙන්න ගන්න දැන් ඔයාලා ආල්ටෙන් අප ළමයි නිසාම කියන්නම් පුතේ නිබන්ධන ගෙදර ගෙන්න ගන්න පුළුවන් ඔයාලා නිබන්ධන ගාස්තු ගෙව්වත් වාට ලැබෙන්නේ පුතා සැප්තැම්බර් මාසේ පළවෙනි දඟහරුවාත් තමයි ඔයාලා නිබන්ධනය වෙන්නේ එතකොට ඒ සැප්තැම්බර් මාසේ නිබන්ධන සෙට් එකේ එන්නේ මේ නිබන්ධන නෙවෙයි 8 වෙනි පාඩේ නිබන්ධනය සහ ඒ මාසෙට අදාළ පේපර් සාකච්ඡා කරන පේපර්ස් ටික සිතියම් ටියුට් එක ආදී දේවල්. එතකොට මේ දැන් හෙට උදේ පාන්දර 5ට සිතියම් සම්මන්ත්‍රණය තියෙනවා හැමෝම එක දන්නවනේ නේ. මම හිත හැමෝම සිතියම් ටියුට් එකෙන් print කරගෙන ඇත්තේ. ඒ වගේම තමයි ගිය මාසේ ක්ලාස් ෆීස් ගෙවපු ළමයින්ට මේ වෙද්දි සිතියම් නිබන්ධන ලැබිලා තියෙනවා. ඒ නිබන්ධනය යාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගිය මාසේ නෙවෙයි ඊට කලින් මාසයක්. මොකද මේ අද හෙට සාකච්ඡා කරන නිබන්ධනයේ සාකච්ඡා කරන්න තිබ්බේ ජුලි මාසේ 26 වෙනි ඉරිදා. හැබැයි දා අපි සිතියම සම්මන්ත්‍රණය තිබ්බේ නෑ මොකෝ එක්සෑම් නිසා අපිත් එක්සෑම් ඉස්කෝලෙත් එක්සෑම් වල පොඩ්ඩක් රිලැක්ස් එකක් දෙන්න ඕන නිසා අපි එදා තිබ්බේ නෑ. ගීසිරි තියන්න උන්නේ නෑ. සර් ලේබර් රූම් ගියා. ඉතින් ඒ වගේ දේවල් වෙච්ච නිසා අපිට ඒක අදට පොඩ්ඩක් දිග් ගැස්සුණා. හරිද? එතකොට ඒක අද හෙට සාකච්ඡා කරනවා පුතේ ටියුට් එක. ඒ වගේම තමයි මේ දැන් තව ටියුට් එකක් එවලා තියෙනවා මේ වෙනකොට ජොලි ක්ලාස් ෆීස් ගියපු ළමයින්ට තව සිතියම් ටියුට් එකක් එවලා තියෙනවා පිටු 20ක එකක් ලොකු එකක්. ඒක ලොකු එකක් එවලා තියෙනවා. එතකොට ඒක දැන් හෙට තියෙන එකේ පිටු 10යිනේ. හෙට සාකච්ඡාවේ පිටු 10 දැන් ඔය එවලා තියෙන එක පිටු 20ක් ලොකු එකක් ලොකු එකක් එවලා තියෙන්නේ. හරි. ඒකත් මේ මාසේ අවසාන සතියේ කියන්නේ 30 වෙනිදා අගෝස්තු 30 ඉරිදා පාන්දර 5ට එකක් සාකච්ඡා කරනවා. ඒතර මේ මාසේ අපි සිතියම් නිබන්ධන දෙකක් සාකච්ඡා කරන්න නියමිතයි. නිසා ඒවත් පුතේ ගන්න අලුතෙන් ආපු ළමයි ක්ලාස් ෆීස් ගෙවලා වෙබ් එකෙන් ඔයාලට ගන්න පුළුවන් ඒ ටියුට්ස් ටික. ඉතින් අනිත් ළමයි ටියුට් දැන් එවලා තියෙන්නේ. පුළුවන් හැමෝම ටියුට් ගෙන්න ගන්න ගෙදරට මොකද ලේසි එතකොට ලොකු කොස්ට් එකක් යනවා මේ print කරන්න ගියත්. සාමාන්‍ය දැන් මෙසරේ පේපර්ස් ටිකත් ලොකුයි. පිටු තිබ්බා 4යි 8යි 16ක් පිටු 16ක්. එතකොට ලොකු ටියුට් මේ ටියුට් එකත් පිටු 20ක් සිතියම් ටියුට් එකත් පිටු 20ක්. එතන පිටු 20යි 40යි 40යි 16යි 50ක් පිටු 50ක් පිටු 50ක් වගේ ගෙදරට එවලා තිනවා අපි. ඉතින් ලොකු කොස්ට් එකක් පුතේ ඔයාලට යනවා අතට print කරන්න ගියත්. ඉතින් ගෙන්න ගන්න එක ඔයාලට ලේසි සහ පහසුයි. බලන්න පුළුවන් අය ගෙන්න ගන්න. ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි වෙබ්බෙන් ගත හැකිය. එතකොට දැන් අද ඉන්න අය ප්‍රශ්නාංක පුතේ කොලයක දාලා උත්තර ලියා ගන්න. අලුතෙන් ආපු ළමයින්ට අපේ ටියුට් එකක් දැක්කම පෙනේ ටියුට් එකේ කොච්චර දේවල් තියෙනවද කියන එක. කම්ප්ලීට් ටියුට් එකක්. ගොඩක් ළමයි දාලා තිබ්බ ඔය එක්සෑම් ලකුණු ගත්තු කට්ටියත් අපේ ටියුට් එක කොච්චර වැලි වුණාද කියන එක. මම අද ස්ටේටස් එකකුත් දැම්ම දැන් චිත්‍රකයින් 10 වසරේ මල්ලෙක් නේද දාපු කමෙන්ට් එකක්. එයාගේ ලකුණු මට්ටම් වැඩි වෙලා සතුටින් එයා දාලා තිබ්බ අපේ ටියුට්ස් කොහොමද බලපෑවේ බූස්ටර් කොහොමද බලපෑවේ කියන එක. ආය අපේ කවුද දාලා තිබ්බ අපේ කවුද ඉනෝකිනේ කො ඉනෝක් හිටියනේ ඉනෝකි නැද්ද දැන් හිටියනේ කොම්මේ ළමයා ඉනෝකි නෑනේ ගිහිල්ලා. හරි මම ඉනෝකි දාලා තිබ්බ යාට තමයි ඉතිහාසයට වැඩිම ලකුණු තියෙන්නේ කියලා ක්ලාස් එකේ වගේම සෙක්ෂන් එකේම නේද මම දාලා තිබ්බා ඉනෝකි. ඉතින් හරි සතුටුයි මේ වගේ මැසේජස් අපි දකිද්දි මම කියන්නේ අපි වැඩි කොට දාගමු. අපි හැම දෙයකටම පුතේ ඉන්වෝල්ව් වෙන්නේ මේ ටියුට් එක තමයි. මේ ටියුට් එකක් ගත්තම පේනවා මේ ටියුට් එකේ මොනවද නැත්තේ කියන එක. සෑම්ට අවශ්‍ය කරන හැමදේම මේ ටියුට් එක ඇතුලේ පුතේ ගම්යාවන වෙලා තියෙනවා. හරි. අපි යමු පුතේ ප්‍රශ්නෙට අපි යමු. අද තියෙන්නේ පුතේ කවුද විචක්ෂණ 52 නේ? ඔව් 52. 52 පුතා කෘෂිකර්මාන්තයේ දිනු කිරීම සඳහා ඩී.එස්. රණක මහතා විසින් ගොවිජන පද පිහිටුවීමේ අරමුණු පුතේ. මේ අරමුණු ටික කටපාඩම් කරගන්න ඕනිමයි. මෙන්න පුතේ ලියන්න මෙහෙම
මෙහෙම ලියන්න පුතේ. එක තෙත් කලාපයේ පළවෙනි කරුණ තෙත් කලාපයේ තෙත් කලාපයේ ඉහළ යමින් පවතින ඉහළ යමින් පවතින ජනගහන තදබදය හා තදබදය හා රැකියා හිඟය අඩු කිරීම රැකියා හිඟය අඩු කිරීම තනුල් දාලා තියෙනවා තනුල් දැන් දැක්ක මැසේජ් පුතා ලකුණු දුන්න 86යි පන්ති වැඩිම ලකුණු මට තියෙන්නේ කියලා තනුල් දාලා තියෙනවා හිසාර දාලා තියෙනවා අනේ සර් ඔහොම කියන්න එපා මාත් ගම් 5 කියලා දාලා තියෙනවා ඉනෝකි දාලා තියෙනවා මම සෙක්ෂන් එකේ පළවෙනි හිස්ටරි කියලා ගුඩ්ඩා නියමයි සතුටුයි මෙන්න මොතේ දෙවෙනි කරුණ රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම දෙවෙනි කරුණ රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම තුන වෙලි කලාපයේ පැරණි වැව් හා වාරිමාර්ග වියලි කලාපයේ පැරණි වැව් හා වාරිමාර්ග වියලි කලාපයේ පැරණි වැව් හා වාරිමාර්ග අලුත් වැඩියා කොට එහි ඉඩම් ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම විචක්ෂණා ලියනවනේ කොහෙද මේ හිතන් වාඩිවෙන්න 4 තෙත් කලාපයේ පවතින පූජනීයව හිතන්න ඕනේ තෙත් කලාපයේ පවතින ඉඩම් හිඟය අඩුකොට මුතු අඩුකොට ඉඩම් හිමි තෘප්තිමත් ගොවි පරපුරක් නිර්මාණය කිරීම
පොතේ අපි ලිව්වේ 52 ප්‍රශ්නය සත්‍යා ලිවිනු දාලා තියෙන මට 92යි කියලා නියමයි යා ලිවිනුව සුබබ්බා නියමයි මේ ඉනුකි ගැන අපි පන්තියේ කිව්වා ඉනුකි ඒ වෙලාවේ ගිහින් තිබ්බේ කෝ ඉනුකි දැන් ඉන්නවා අපි කිව්වා ඉනුකි ගැන සෑහෙනලා කිව්වා කියලා බලද්දී ඉනුකි නෑ පන්තියේ ගිහිල්ලා දැන් තමයි ආයෙ ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඉනුකි සෙක්ෂන් එකේ පළවෙනි ඉතිහාසෙට ඉතාම සතුටුයි නේද අපි සුප්පතනවා අනික් කට්ටියත් ඒ වගේ වෙන්න ඕනේ හැමෝම අපේ කට්ටිය ජයග්‍රහණය කරන්න ඕනේ හරිද අපි යම් පොතේ ඊළඟ කොටස් ප්‍රශ්නෙට හරි විචක්ෂණා ප්‍රශ්නක 53 පුතේ නව ගොවිජන පද පිටුවීමේදී රජයේ මුහුණ අභියෝග පුතා රජයේ මුහුණ අභියෝග පුතේ මොනවද අහනවා පිටු අංක 98 මේ ටික තියෙනවා මෙන්න පුතේ ලියන පළවෙනි කරුණ ඔයාලා පෙළ පොතේ පිටු අංක 98 මේවා තියෙනවා පළවෙනි කරුණ පුතේ ලියන්න මෙහෙම තෙත් කලාපේ ජනතාව තෝරාගෙන ඉරෝස් මොකෝ නිදානක තාරනවද තෙත් කලාපේ ජනතාව තෝරාගෙන වියලි කලාපයට කැඳවාගෙන ගොස් මොකක්ද හිරුක නෑ මෙසේජ් වියලි කලාපයට කැඳවාගෙන ගොස් එහි ඉඩම් ලබා දී එහි ඉඩම් ලබා දී නිවාස තනවා පදිංචි කරවීම නිවාස තනවා පදිංචි කරවීම දෙවෙනි කරුණ කාලාන්තරයක් වනගත පැවතිබිම් කාලාන්තරයක් වනගතව පැවතිබිම් කාලාන්තරයක් වනගතව පැවතිබිම් කෘෂිකර්මයට සුදුසු පරිදි සැකසීමට උපකාර කිරීම හා වාරිමාර්ග පහසුකම් සැපයීම තුන්වෙනි කරුණ පුතේ ප්‍රථම අස්වැන්න නෙළන තෙක් ජනපදිකයින්ට
ජනපදිකයින්ට ආධාර මුදලක් ලබා දීම. ආධාර මුදලක් ලබා දීම. ඊළඟ කාරණාව ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු පහසුකම් ඇති කිරීම. අධ්‍යාපන ඇතුළු පහසුකම් ඇති කිරීම. අවසාන කරුණ පුතා අවසාන කරුණ netuki නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අලෙවි සංවර්ධන සේවා පිහිටුවීම. අලෙවි සංවර්ධන සේවා පිහිටුවීම. හිරුක chat එක message එකක් දාලා තිනවා පුතේ සර්ට මම මොකද්ද සර්ට මන් දුන්න message එක අමතක වෙලා කියලා message එකක් ඇහුව මොකද්ද කියලා පස්සේ දාලා තිබ්බා මට එවුනේ කියලා සිකුරාදා. දැන් මම පොඩ්ඩක් සර්ච් කරලා බලුවා ඇත්තටම මොකද එව්වේ කියලා. මෙන්න හිරුක මට message එකක් දාලා තිබෙන්නේ මෙහෙම. සර්ගේ MCQ බූස්ට් නිසා ඉස්කෝලේ දෙවෙනි වාරේ විභාගයේ 40න් 40ක් ගන්න පුළුවන් වුණා. රැපිඩ් ක්ලාස් එක නිසා ප්‍රශ්න පත්‍රයකට හරියට උත්තර ලියන්න පුළුවන් වුණා. සර්ගේ වැඩපිළිවෙලට මම ගොඩක් ස්තුතියි කරනවා. දිගටම කරගෙන යමු සර්. කොච්චර රෑ වුණත් සර්ගේ ක්ලාස් එකේ ඉන්නකොට එපා වෙන්නේ නැහැ. එපා වෙන්නේ සර් කියලා තියෙන්නේ. හරිද? කොච්චර රෑ වුණත් සර්ගේ ක්ලාස් එකේ ඉන්නකොට එපා වෙන්නේ සර් කියලා තියෙනවා. එපා වෙන්නේ නැහැ වගේ එකක් නැහැ. එපා වෙන්නේ කියලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි සර් කියලා දාලා තියෙනවා. කවුද අපි හිරුක දාලා තියෙන මැසේජ් එක. දැන් හිරුක දාලා තියෙන chat එකකට මැසේජ් එක. අපේ LPT ගාල්ලේ හිරුක සතුරියා මේවා තමයි මරු මැසේජ් කියලා කියන්නේ. මේවා තමයි මැසේජ්. හිරුක දාලා තිබ්බ දැන් මැසේජ් එකේ මොකද්ද මේ එයා තමයි වැඩිම ලකුණු 95ක් කරන් තියනවා කියලා. ඉතින් MCQ 40න් 40යි අනිත් එකට 55යි මරු 95ක් ගත්ත කියලා කියන්නේ මරු තමයි 95නේ. ඔව් 95යි. මරු සුබිරි. එහෙනම් අපි ඊළඟ දැන් පුතේ ප්‍රශ්න 54 පුතා. නිදහස ලැබීමට පෙර මෙරට බිහි වූ ගොවි ජනපද මොනවද අහන පුතේ? ගොවි ජනපද මොනවද අහන? ලියන්න මේ පුතා කමා දාලා මින්නේරිය කාගම සෙනලිත් හොයන ටක් ගාලා ලකුණු හොයනවද මේ? සෙනලි හොයන මොනවද දන්නේ? ලකුණු හොයන්නේ. කෝ මගේ ලකුණු කෝ? මේ කාගම නාච්ච දුව බෙරගම මිනිපේ පරාක්‍රම සමුද්‍රය රිදී බැඳි ඇල
සංගිලි කනදරාව සංගිලි කනදරාව උනිච්චයි කොනිච්චයි නෙවෙයි හරිද උනිච්චයි උනිච්චයි ඒ ඔබට නිදහසට පෙර 55 නිදහස් ලැබීමෙන් පසු මෙරට ආරම්භ කළ ගොවිජන පද පුතේ මොනවද කියලා අහනවා. මෙන්න පුතේ ලියන්න මෙහෙම අපි කීපයක් ලියමු 15ක් තියෙනවා අපි කීපයක් ලියමු. බත් මැඩිල්ල කමාදා ලියන පුතා. බත් මැඩිල්ල අමාෂා බත් මැඩිල්ල කමා දේවහූව බත් මැඩිල්ල දේවහූව ගිරිතලේ ගිරිතලේ පානියන් කඩවල පානියන් කඩවල ඉරණ මඩු ඉරණ මඩු ඉරණ මඩු ගල් ඔය කන්තලේ ගල් ඔය කන්තලේ සොර බොර වැව සොර බොර වැව සොර බොර වැව සොර බොර වැව පුතේ 56 මෙරට ආරම්භ කළ පළමු වන බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නම් කරන්න කියලා කියනවා. පුතේ ලංකාවේ පළවෙනිම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය මොකක්ද? ලියන්න. ගල් ඔය ගල් ඔය ගල් ඔය right ගල් ඔය right දැන් පුතේ අපිට තියෙනවා මහවැලි ව්‍යාපාරයේ පැත්තට යන්න. පුතේ මේ තාමත් මේ වෙද්දී අලුතෙන් ළමයි ග්‍රේඩ් 11 එකටත් එනවා. ඉතින් අපි පොඩ්ඩක් අද වේලාසනේ පොඩ්ඩක් නවත්තන්න හිතුවා මොකෝ අලුත් වෙන කට්ටියත් මේ මහවැලි ව්‍යාපාරය ඉතා වැදගත්. මේ සැරේ පහුගිය අවුරුදු දෙකේ මේ මහවැලි ව්‍යාපාර ලොකුවට ඇහුවෙන්නේ මේ සැරේ සමහර විට මේක අහන්න පුළුවන් සම්භාවිතාවකුත් පුතේ මේකේ තියෙනවා. මහවැලි ව්‍යාපාරය පිළිබඳව ඔයාලා පාස් පේපර්ස් බලද්දී මහවැලි ව්‍යාපාරය දකින්න නැති. ඉතින් ඒ නිසා අද පොඩ්ඩක් වේලාසනේ අපි නවත්තනවා තියරි ක්ලාස් එක. මේ මෙතනින් අද රෑ 10ට පුතේ රැබිට් ක්ලාස් එක තියෙනවා. ඒකට හැමෝම එන්න. අද එන්න බැරි කට්ටිය පුතේ හෙට රෑ 9කට එන්න. හැමෝම හෙට උදේ 5ට එන්න. හැමෝම හෙට උදේ 5 මම කරන්නේ සිතියම් සිතියම් විශේෂණ එකේ ලින්ක් එක ඔයාලා දාලා තියෙන්නේ මම හිතන්නේ මේ වෙනකොට. ඉතින් හැමෝම අනිවාර්යෙන් පාන්දර 5ට පුතේ එන්න. නිදියට කඩාගෙන ආනෙතුකි ඈනුම් අරගෙන ඈනුම් අරගෙන හැම වෙන්නේ දෙපාට මොනවාද මේ අද රෑ 10ට පුතේ තියෙනවා හැබිට් ක්ලාස් එක එකක් පේපර් එක අපි දාලා තිබ්බේ 11 වසරේ 4 සහ 5 වෙනි පාඩම් දෙකම අපි කවර් කරනවා අද එක දවසින් ඒක ටිකක් රෑ වෙනකන් තියෙයි ඒ හැමෝම පුතේ එන්න මේ එහෙනම් අපි රෑ 10ට පුතේ හමු වෙමු දැන් පුතේ ක්ලාස් එක අපි එන් කරනවා අද රෑ හම්බෙමු අද රෑ බැරි කට්ටිය පුතේ හෙට රෑ 9ට හම්බෙමු හැමෝම හෙට පාන්දර 5ට අපි හම්බෙමු හානේ දිනාදී එහෙනම් පුතේ හැමෝටම බුදු සරණයි යස් පීඨයි අල්ලා දෙවියන්ගේ පීඨය පුතේ හැමෝට සුබ සුබ රාත්‍රියක් වේවා පුතේ ආයිබා මෙත් සරණ එක ඉන්දියන් ඉල්ලයක් වගේ